හොඳයි අපි දැන් බලමු කොහොමද ෆ්ලැට් ඩම්බෙල් ප්‍රෙස් ෆ්ලයි කරන්න කියලා. මේක අපි ප්‍රෙස් එක සහ ෆ්ලයි එක කියන දෙකම එකට එකතු කරලා තමයි කරන්නේ. මේකදී අපි යටට එද්දි මෙන්න මෙහෙම කරලා ඈත් කරන්න පුළුවන් තරම් ඈත් කරගෙන පුෂ් කරගෙන තමයි යටට එන්නේ. නෝමල් ඩම්බෙල් ප්‍රෙස් එක වගේම තමයි ඩම්බෙල් චෙස්ට් ප්‍රෙස් එකේදී මෙහෙම යටට එන්නේ. නමුත් මේකදී පොඩ්ඩක් එළියට වයිඩ් වෙලා තමයි එන්නේ. ඉතින් මේකදී අපි ෂෝල්ඩර්ස් වල තියෙන රිට්‍රැක්ෂන් එක තියාගන්න ඕනේ අප් බැක් ඇන්ඩ් ඩවුන් එක. හොඳයි ඒක තියාගෙන තමයි මේකත් එක්සිකියුට් කරන්න. අදාළ සජෙස්ට් කරලා තියෙන weight එක ගන්න. ඊට පස්සේ knees උඩින් තියාගෙන bench එකට එන්න bench එකේ angle එක flat. ඊට පස්සේ ඔයාගේ සුළඟිල්ල අතර සහ ඩම්බෙල් එක අතර කිසිම ස්පේස් එකක් නැහැ. ඔයාගේ thumb එක අතර සහ ඩම්බෙල් එක අතර පොඩි ස්පේස් එකක් තියෙනවා. එකපාරකට එක කොප්ල ගාන කික්කින් කරලා උඩට ගියා රිට්‍රැක්ෂන් එක හදාගත්තා හොඳ උස්මත් චෙස්ට් එක ඇතුළට ගත්තා ප්‍රෙස් කළා ඊට පස්සේ මෙන්න මේ ලාවට බෙන්ට් පොසිෂන් එක තියන රිට්‍රැක්ෂන් එක තියන වගේ ෂෝල්ඩර් එක රියර් ඩෙල්ට් කියලා බෙන්ච් එකත් එක්කලා ටච් එකේ තියාගෙන ඔයා මේක ප්‍රෙස් ෆ්ලයි එකක් කරන්න හදන්න හොඳ උස්මක් ගන්න ඊට පස්සේ නීස් උඩ කරා තිබ්බා ඒ ගැම්මටම උඩට නැගිට්ටා රෙක් කරා හොඳයි මේක කරද්දී අපි කොයි වෙලාවකවත් එළියට මෙහෙම කරලා ෂෝල්ඩර්ස් ෆ්ලේ අවුට් කරන්න එල්බෝස් ෆ්ලේ අවුට් කරන්න හැම වෙලේම ඇතුළට තමයි මේක මෙහෙම කරලා ෆ්ලයි ඉන් කරන්න ඔයාලට ඒක තේරෙන්නේ නැති ඒකවත් තියාගන්න ඕනේ මොකද ඔයාගේ මෙහෙම එළියට සම්පූර්ණයෙන්ම එළියට ෆ්ලේ අවුට් කරතේම වගේ ෂෝල්ඩර් කෆ් එක නරක විදිහට ඉම්පැක්ට් වෙනවා ඒක නරක විදිහට තමයි වර්ක් වෙන්නේ එතකොට වගේ ඉන්ජරිස් එන්න ඉඩ දෙනවා ෂෝල්ඩර් කෆ් එකේ ඉතින් ඒ හින්දා ඒක සේෆ් විදිහට නැචරල් විදිහට තියාගන්න මෙහෙම 45 degrees වලින් තමයි ඇඟට මෙහෙම 45 degrees වලින් තමයි මේක මේන්ටේන් කරන්නේ ඒකත් එක්කලා ආ මෙන්න මෙහෙම ප්‍රෙස් ෆ්ලයි කරන්න නිකන් ප්‍රෙස් එකක් කරන්නේ ෆ්ලයි එකක් කරන්නද ඒ දෙක අතරමැද කරන්නේ ඔයාගේ ට්‍රයිසෙප් එකේ තියෙන ඉන්වෝල්ව්මන්ට් එක ෂේප් එක අඩු කරගන්න ඒ වගේම බයිසෙප් එකේ තියෙන මූවමන්ට් එක ෂේප් එක අඩු කරගෙන බැලන්ස් විදිහට දෙක ට්‍රේන් වෙන්න. අපි මේ මූවමන්ට් එක මෙතනට ඇඩ් කරගන්නේ අපේ බයිසෙප් ප්‍රයොරිටයිස් කරද්දී අපේ ට්‍රයිසෙප් ප්‍රයොරිටයිස් කරද්දී. එහෙම නැත්නම් අපිට පුළුවන් එක්ක කෙලිම සීරියස් එක වැඩියෙන් බයිසෙප් එකයි චෙස්ට් එකයි වර්ක් වෙන්න ෆ්ලයි එක වේරියේෂන් එකක් කරන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් කෙලිම සීරියස් එක බයිසෙප්ස් වර්ක් වෙන්නද චෙස්ට් එකයි ට්‍රයිසෙප් එකයි වර්ක් කරන චෙස්ට් ප්‍රෙස් වේරියේෂන් එකක් ගන්න. ඔය දෙකම ගොඩ දා ගන්න ඕනේ ඉතින් අපි මෙන්න ප්‍රෙස් ෆ්ලයි වේරියේෂන් එක ගන්න. හොඳට චෙස්ට් එක වර්ක් කරනවා. අපේ ලොකුවට ට්‍රයිසෙප්ස් හැම වෙන්නේ නැහැ. ලොකුවට අපේ බයිසෙප්ස් හැම වෙන්නේ නැතු. හොඳයි. මොහොත හරියටම ඔක එක්සිකියුට් කරන්නේ. ඔය හින්දා තමයි වගේ මූවමන්ට් එකක් අපි අපේ ප්‍රෝග්‍රෑම් එකට ඇඩ් කරගෙන තියෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා.